ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ල වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් මේ වෙනකොට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි දෙකක් ඉදිරිපත් වෙලා. රටේ පුරවැසියෝ විදිහට මේක අවධානය යොමු කළ යුතු කාරණයක්. අපි අද කතා කරන්නේ මේ දූෂණ චෝදනාවලට පදනම් වුණු කරුණු මොනවාද කියලා. එකතු වෙන්න අපිත් එක්ක මේ කතා බහට. මේ කතාව පටන් ගන්නේ 2021 මැයි මාසයෙන්. 2021 මැයි මාසයේ 20 වෙනිදා ලංකාව ආසන්න මුහුදු තීරයේදී MV Express Pearl කියන නෞකාව ගිනි ගැනීමකට ලක් වෙනවා. දිගින් දිගටම ගිනි ගැනීමත් එක්ක මේ නැව 2021 ජූනි මාසයේ 13 වෙනිදා සම්පූර්ණයෙන්ම කොළඹ වරාය ආසන්න මුහුදේදී මුහුදුබත් වෙනවා. මේ මොහොත වෙනකොට මේ නෞකාවේ බහලුම් 1486ක් එවැගේම නයිට්‍රික් අම්ලය ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය එවැගේම රෝපලාවන නිෂ්පාදන ගණනාවක් තිබුණා කියලායි වාර්තා වෙන්නේ. ඒ වගේම ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා භාවිත කරන ප්ලාස්ටික් කැබිලි බිලියන ගණනක් මේ මොහොතේ නෞකාවේ තිබුණා. මේ සම්පූර්ණ ගිනිබත් වීමත් එක්ක මුහුදුබත් වීමත් එක්ක ඒ නෞකාවේ අන්තර්ගත වෙලා තිබුණු මේ ප්ලාස්ටික් කැබිලිති ඇතුළු මේ බහලුම් ලංකාව ආශ්‍රිත මුහුදු තීරයේ වගේම ලංකාවේ වෙරළ තීරයට එකතු වුණා. පරිසර විශේෂඥයන් සඳහන් කරන ආකාරයට මේ සිදුවීම මෑත කාලයේ ලෝකේ පුරා සිදුවුණු සමුද්‍රීය දූෂණ අතරින් දැවැන්තම සමුද්‍රීය දූෂණයේ විදිහටයි වාර්තා අතරට එකතු වෙන්නේ. මේ හේතුවෙන් ලංකාවේ පරිසර පද්ධතිය සහ මුළු වෙරළබඩ පරිසර පද්ධතියටම ගණනය කළ නොහැකි හානියක් සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ධීවර කර්මාන්තයට මේ හේතුවෙන් දැවැන්ත බලපෑමකුත් එල්ල වුණා. මේ පරිසර හානියේ බලපෑම තවත් දශක ගණනාවක් ලංකාවේ සාගර පද්ධතියට විඳින්නට සිදුවේවි කියලා තමයි පරිසරවේදීන් අදහස් පළ කරන්නේ. කොහොම හරි මේ සිදුවීම පාදක කරගෙන නඩු කිහිපයක් පවරනවා. ඉන් එක් නඩුවක් සිංගප්පූරු බේරුම් අධිකරණයේ පවරනවා, අනිත් නඩුව කොළඹ මහා අධිකරණයේත් පවරනවා. ඔය අතරේ පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා. මේ ගිනි ගැනීම හේතුවෙන් Tamanගේ මූලික අයිතිවාසිකම් කඩ වුණා. ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරමින්. ඒ අතර ද්‍රීවර ප්‍රජාව වෙනුවෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, එවැගේම පරිසර යුක්ති කේන්ද්‍රය, එවැගේම පරිසරවේදී, එවැගේම කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ ආචාර්ය සරත් ඉත්තමල්ගොඩ පියතුමන් ඇතුළු ධීවර සංවිධාන කිහිපයක් තමයි මේ පෙත්සම් 4 මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නේ. ඒ අනුව 2023 ජූලි මාසයේ 10 වනදා මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කිරීම සඳහා එවකට අගවිනිසුරුවරයා වෙලා හිටපු ආචාර්ය ජයන්ත ජයසූරිය මහත්මයා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්න පියවර ගන්නවා. එහි සමාජිකයන් බවට පත්වෙන්නේ මුරුදු ප්‍රනාන්දු මහත්මිය එහි සභාපති විනිසුරුවරිය විදිහට කටයුතු කරනවා. ඒ වගේම යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මේ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට පත් කරනු ලබනවා. සාමාන්‍යයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය යම් නඩුවකට පත් කරන්නේ ඒ සිද්ධිය මහජන වැදගත්කමකින් යුක්තයි කියලා අගවිනිසුරුවරයා විසින් සලකනවා නම් තමයි. ජයන්ත ජයසූරිය මහත්මයා අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මුරුදු ප්‍රනාන්දු මහත්මිය මෙරට අගවිනිසුරුවරිය බවට පත් වෙනවා. ඇය ඒ වන විටත් අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරිය විදිහට කටයුතු කරනවා. ඒ අනුව 2025 ජූලි මාසයේ 24 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව ඉතාම ඓතිහාසික තීන්දුවක් ලබා දෙනවා. පිටු 361කින් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ලේම අත්සන් සහිතව නිකුත් කෙරුණු මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඉතා වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරලා තිබුණා. එහි සඳහන් වුණේ මේ තීන්දුවේ ප්‍රධාන නියෝගයේ විදිහට එක්ස්ප්‍රස් පර්ල් සමාගම් සමූහය විසින් ආරම්භක වන්දියක් විදිහට ඇමරිකානු ඩොලර් බිලියනයක් ලංකාවට ගෙවන්න ඕනේ කියලා. එම තීන්දුවේ තවත් දුරටත් සඳහන් වෙලා තිබුණා මේක
ආරම්භක වන්දියක් පමණයි. ඩොලර් බිලියනය කියන්නේ මේ ව්‍යසනයෙන් සිදුවුණු සම්පූර්ණ හානිය අවසාන වන්දිය නෙවෙයි. හානිය තවදුරටත් තක්සේරු කිරීමෙන් පස්සේ අමතර වන්දි නියම කරන්නත් අධිකරණයට හැකියාව තිබුණා කියලා මෙහි තීන්දුවේ සඳහන් වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් මේ ඩොලර් බිලියනය කියන්නේ ආරම්භයක් පමණයි, අවසානයක් නොවේ. එතකොට මේ ගෙවීම් කළ යුතු කාලසටහන පිළිබඳවත් මේ අධිකරණ තීන්දුවේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබුණා. ඒ අනුව 2025 සැප්තැම්බර් මාසයේ 23 වෙනිදාට පෙර අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවන්නට ඕනේ. තීන්දුවෙන් මාස 6ක් ඇතුළත අවම වශයෙන් ඩොලර් මිලියන 500ක් ගෙවලා තිබෙන්නට ඕනේ. තීන්දුවෙන් වසරක් ඇතුළත ආරම්භක ඩොලර් බිලියනය අර මුලින්ම තීන්දුව කරපු ඩොලර් බිලියනය සම්පූර්ණ මුදල ගෙවලා අවසන් කරන්නට ඕනේ කියලයි ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දුව කරලා තිබුණේ. හැබැයි මේ මොහොත වෙනකොටත් ලංකාවට ඒ ගෙවිය යුතු ඩොලර් බිලියනයක මුදල ලැබිලා නැහැ. අපි ඒ ගැන ඔබට ඉදිරියේදී පැහැදිලි කරන්නම්. තවදුරටත් අපි අවධානය යොමු කරමු මේ නඩු තීන්දුව පිළිබඳව. ඒ වගේම තමයි මේ නඩු තීන්දුව ඉතා පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා මේ ලැබෙන ඩොලර් බිලියනයක වන්දිය සාමාන්‍ය රාජ්‍ය ආදායම සමග මිශ්‍ර නොකර ඒ වෙනුවෙන් වෙනම අරමුදලක් නිර්මාණය කළ යුතු බව. එහි භාරකරු ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා නම් කළ යුතු බවත් මෙම නඩු තීන්දුවේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ සුවිශේෂී නඩු තීන්දුව එතනින් නැවතුනේත් නැහැ. තවදුරටත් ඉදිරිගාමී පියවරක් තබමින් මේ මුදල් පීඩාවටපත් දෙහිවරයන් සහ ඊට අදාළව අනෙකුත් පීඩාවටපත් පාර්ශ්වයන් අතරේ බෙදා හැරීමටත් ඒ වගේම සාගර සහ වෙරළබඩ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් භාවිත කරන්න ඕනේ කියලයි අධිකරණය නියෝග කළේ. මුදල් ලැබීම පමණක් ප්‍රමාණවත් නැති නිසා එය නිසි ලෙස කළමනාකරණය කිරීමට අධිකරණය විශේෂ යාන්ත්‍රණ දෙකක් යෝජනා කරන්නත් තමන්ගේ නියෝගය මගින් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ඉන් එකක් බවට එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම අනෙක් ආයතනයේ විදිහට සාගර සහ වෙරළබඩ පරිසර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුව විදිහට ආයතන දෙකක් නිර්මාණය කරන්නත් අධිකරණ නියෝග කරලා තිබෙනවා. මෙහි වන්දි කොමිසමේ සභාපතිවරයා විදිහට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු EAGR අමරසේකර මහත්මයා නම් කළා. ඒ වගේම මෙම කොමිසමේ කාර්යය වුණේ හානියට පත්වුණු පුද්ගලයන් ප්‍රදේශ හඳුනාගෙන වන්දි මුදල් ඔවුන් අතරේ සාධාරණ බෙදා හැරීම, ඒ වගේම හානියටපත් ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදාළ වන්දි මුදල් නිසි පරිදි කළමනාකරණයකින් යුක්තව ලබා දීම. ඒ වගේම තමයි මේ තීන්දුව තවදුරටත් ඉදිරියට යමින් එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලසක් හෝ දූෂණයක් සිදු වෙලා තිබෙනවාද, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන්නටත් අලුත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළා. ඒ වගේම මෙහි විමර්ශනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව විමර්ශනයක් ආරම්භ කරන්න කියලා කිව්ව ඒ විමර්ශනයේ වාර්තා සෑම මාස 3කටම වරක් මුද්‍රා තැබූ කවරයකින් ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට ලබා දෙන්න කියලත් මෙම නියෝගයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. හැබැයි මේ සියල්ලම අතරේ මේ තීන්දුවේ ඉතාම වැදගත්ම කොටස තිබෙන්නේ 899 වැනි පරිච්ඡේදයේ. Proceeding relating to these applications are not terminated යනුවෙන් ඉතා පැහැදිලිව ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කරනවා. එහි සිංහල අර්ථය මේ පෙත්සම් වල නඩු කටයුතු අවසන් කර නැහැ. ඒ කියන්නේ මේ තීන්දුව ලබා දීපු නඩු ගොනුව අවසන් කරලා නැහැ, ඒක වහලා දාලා නැහැ. මේ නඩුව තවදුරටත් ක්‍රියාත්මකයි කියන එක. ගෙවීම් ලැබෙනවද? වන්දි කොමිසම හරියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද? පරිසර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙනවද? අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අර ලබා දුන නියෝගය අනුව විමර්ශන නිසි පරිදි සිද්ධ කරනවද කියන කාරණා සම්බන්ධයෙන් සොයා බලන්න. ඒ සියලු දේවල් අධිකරණ අධීක්ෂණය යටතේ තබා ගන්නටත් මෙමගින් නියෝග කර තිබෙනවා. මේ නඩු තීන්දුව ලබා දීලා දවස් 3කට පස්සේ, ඒ කියන්නේ ජූලි මාසයේ 27 වෙනිදා අගවිනිසුරු ධූරයෙන් මුරුදු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යනවා. ඉන් පස්සේ ලංකාවේ 49 වෙනි අගවිනිසුරුවරයා විදිහට වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහත්මයා වැඩබාර ගන්නවා. ඉන් පසුව ඇතිවන ක්‍රියාවලිය ගැන දැන් අපි කතා කරමු. ඔබට මතක ඇති අර
නඩු තීන්දුවේදී ඉතා පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළා මේ නඩුවේ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සහ මේ නඩුවේ තීන්දුව ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලිය පිළිබඳව පසු විපරම් කිරීම සඳහා මේ නඩුව අවසන් නොකර තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා යුතුයි කියලා. ඔය කාරණේ මතක තියාගෙන දැන් එන්න තවත් වැදගත් කාරණයක් ගැන අපි සූදානම් ඔබේ අවධානය යොමු කරන්න. ඔය අතරේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට ඉතාම වැදගත් ලිපියක් ලැබෙනවා. මේ ලිපිය ලැබෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම වන ලන්ඩන් P&I ක්ලබ් කියන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගෙන්. මේ බව ලන්ඩනයේ ක්‍රියාත්මක ෆෙයා කමෙන්ට්ස් නම් මාධ්‍ය ආයතනය තමන්ගේ වෙබ් අඩවිය වාර්තා කරලා තිබෙනවා. ඕනෑම කෙනෙක්ට ගිහිල්ලා අදාළ වෙබ් අඩවිය පරීක්ෂා කරලා මේ ලිපිය සහ ඒ සම්බන්ධයෙන් පළ කරලා තිබෙන මාධ්‍ය වාර්තා කියවා බලන්නට හැකියාව තිබෙනවා. මේ ලිපියෙන් මේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රධාන කාරණා 3ක් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා තිබෙනවා. අපි දැන් බලමු මොනවද මේ ලිපිය මගින් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන වැදගත් කරුණු කියලා. ශ්‍රී ලංකාවේ සොයුරී භාවයට සහ එහි අධිකරණයේ බලයට ලන්ඩන් P&I ක්ලබ් ආයතනය ගරු කරන අතර පාරිසරික භාරකාරීත්වයේ ඉහළම ප්‍රමිතීන් සඳහා අඛණ්ඩව කැපවීමෙන් එහි වැදගත්කම පිළිගනී. එමෙන්ම මෙම හැඟීමෙන් යුතුව නෞකාවේ නියෝජිතයන්ගේ සහ කපිතාන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මෙම සිදුවීමට මැදිහත් වන ලෙස ඔබෙන් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිමි. තාම බරපතල කාරණයක් සම්බන්ධයෙන් තමයි P&I රක්ෂණ සමාගමේ මේ සභාපති විධායක නිලධාරියා ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ. ඔහු කියනවා මේ සිදුවීමට සම්බන්ධ වන්න කියලා, මේ සිදුවීමට මැදිහත් වන ලෙස අපි ඔබතුමාන්ගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු කියලා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු මේ තීන්දුවට ඔබතුමාගේ මැදිහත් භාවය ලබා දෙන්න කියලා. මේක බරපතල විදිහට ලංකාවේ අධිකරණයට කරන අපහාසයක්, අධිකරණ ස්වාධීනත්වයට කරන දැඩි බලපෑමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මෙහි දෙවනුව ඔවුන් ඉතා වැදගත් කාරණයක් තවදුරටත් සඳහන් කරනවා. තවත් වැදගත් ඉල්ලීමක්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ක්‍රියාකරුගේ සහ හිමිකරුගේ අඛණ්ඩ නීතිමය අයිතිවාසිකම් වලට හානියක් නොවන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා ඔබ කැමති උසස් මට්ටමේ පත්කළ නියෝජිතයෙකු සමග අප වැඩ කරන්නේ කෙසේද, කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබේ මඟ පෙන්වීම අපි අපේක්ෂා කරන්නෙමු. සාම පැහැදිලිව මෙහි සඳහන් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා ඔබේ නියෝජිතයෙක් පත් කරන්න කියලයි මේ රක්ෂණ සමාගම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඉතාම බරපතල විදිහට මොවුන් ලංකාවේ ජනාධිපතිවරයා නොමග යවීමට උත්සාහ කරනවා, තමන්ගේ ග්‍රහණයට ගන්නට උත්සාහ කරනවා. සරලව කියන්නේ ඔයාගේ නියෝජිතයෙක් අපිට පත් කරලෙවන්න, අපේ නියෝජිතයෙකුත් අපි පත් කරලෙවන්නම්, අපි දෙගොල්ලෝ මේ අධිකරණ තීන්දුව ගැන, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු මේ තීන්දුව ගැන සාකච්ඡා කරමු කියලයි. අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හැකියාව තිබෙන්නේ එම තීන්දුව ලබා දුන්නු විනිසුරු මඩුල්ල හෝ ඊට ඉහළ විනිසුරු මඩුල්ලකට පමණයි. හැබැයි මේ රක්ෂණ සමාගම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ ලන්ඩන් P&I ක්ලබ් කියන රක්ෂණ සමාගම ජනාධිපතිවරයාට යෝජනා කරනවා, ඔබේ නියෝජිතයෙකුත් එක්ක අපි සූදානම් අපේ තවදුරටත් මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කියලා. ඉතාම බරපතල ප්‍රකාශයක් ඔවුන් ජනාධිපතිතුමාට මේ මගින් යෝජනා කරන්නේ. ඉතාම බරපතල තත්වයක්. ඒ වගේම තමයි අපි කැමති මෙහි තුන්වෙනි යෝජනාව ගැනත් අවධානය යොමු කරන්න, තුන්වෙනි ඉල්ලීම ගැනත්. අධිකරණය විසින් විකල්ප විධිවිධාන සලසා දෙන ලෙස කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් අපි ඔබගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මොකක්ද මේ කියන්නේ?
ඉතාම පැහැදිලිව වුන් කියනවා දැනට ලබා දීලා තිබෙන තීන්දුව වෙනුවට වෙනත් තීන්දුවක් ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න කියලයි ඔවුන් මෙතනින් ඉල්ලා තිබෙන්නේ. දැන් මේ ලිපිය ඇවිල්ලා දවස් කිහිපයකට පස්සේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 19 වෙනිදා ජනාධිපතිවරයාගේ පාර්ශවයට මේ ලිපිය අදාළ රක්ෂණ ආයතනයෙන් යොමු කර තිබෙනවා. ඉන් පස්සේ සැප්තැම්බර් මාසේ 23 වෙනිදා තමයි අර ඩොලර් මිලියන 250 ගෙවලා අවසන් කරන්නට ඕනේ. ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 23 වෙනිදා වෙද්දී පළමු වාරිකය ගෙවලා අවසන් කරන්න ඕනේ ඩොලර් බිලියනේ කොටසක් වුණු පළමු වාරිකය. ඒ කියන්නේ ඩොලර් මිලියන 250ක මුදල. ඊට පස්සේ තවත් වැදගත් දවසක් එනවා. ඒ තමයි සැප්තැම්බර් මාසේ 25 වෙනිදා. 2025 සැප්තැම්බර් 25 වෙනිදා. එදා තමයි මේ නඩුව නැවත කැඳවීමට නියමිතව වෙලා තිබුණේ. ඔබට මතක ඇති මම ආරම්භයේදී කිව්වා අර තීන්දුවේදී තා පැහැදිලිව කිව්වා මේ නඩුව මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මේ නඩුවට අදාළව ලබා දුන්නු තීන්දුව තවදුරටත් විමර්ශනය කරමින් එහි ක්‍රියාත්මක භාවය තවදුරටත් විමර්ශනය කරමින් මේ නඩුව දිගටම පවත්වාගෙන යන්න තමයි අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝගයේ බවට පත් වෙලා තිබුණේ. සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා ඊටාම සුවිශේෂී දවසක් මේ නඩු තීන්දුවේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් වෙච්ච දවසක් විදිහට සඳහන් කරන්න පුළුවන්. තවත් වැදගත් කාරණයක් තිබෙනවා සඳහන් කරන්න ඊට පෙර. ඔබට මතක ඇති මම කිව්වා මේ සම්පූර්ණ වන්දි මුදල ඩොලර් බිලියනයක මුදලක්. එහි පළමු වාරිකය විදිහට ඩොලර් මිලියන 250ක මුදලක් ගිය අවුරුද්දේ සැප්තැම්බර් 23 වෙනිදා වෙද්දී ගෙවලා ඉවර කරන්න ඕනේ කියලා. හැබැයි මේ මොහොත වෙනකොට ලැබිලා තිබුණේ ඩොලර් මිලියනයක මුදලක් විතරයි. අර පළමු වාරිකයවත් අදාළ සමාගම ගෙවා තිබුණේ නැහැ. ඔය අතරේ සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා ගිය අවුරුද්දේ මේ නඩුව යලි කැඳෙව්වා. මේ නඩුව යලි කැඳවන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. මේ නඩු තීන්දුවේදී ලබා දුන්නු මේ නියෝග එවැගේම මේ වන්දි මුදල් අය කර ගැනීම සහ ඒ වන්දි මුදල් හානියටපත් ප්‍රදේශ සහ ඒ පාර්ශ්ව අතර බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය එවැගේම අල්ලස් කොමිසමේ ක්‍රියාත්මක විමර්ශන පිළිබඳව විමර්ශනය කිරීම ඒ ආදිය පිළිබඳව තවදුරටත් කටයුතු පවත්වාගෙන යාම සඳහා මේ පංචපුද්ගල විනිසුරු මඩුල්ල රැස් වෙන්නට ඕනේ කියලා. ඒ අනුව තමයි මේ නඩුව යලි විභාගයට ගන්න මේ විනිසුරු මඩුල්ල රැස් වෙන්නේ. හැබැයි මෙදා ඉතා වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඔබට මතක ඇති අපි ආරම්භයේදීම කිව්වා මහ ජනතාවගේ අවධානය දිනා ගන්නා බවට විශ්වාස කරන ඉතා වැදගත් නඩු සම්බන්ධයෙන් තමයි පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකයෝ 5 දෙනාගෙන් එක් අයෙක් ඒ කියන්නේ අගවිනිසුරුවරය විදිහට කටයුතු කරපු බොරදු ප්‍රනාන්දු මහත්මිය ඒ මොහොත වනකොටත් විශ්‍රාම ගිහිල්ලා තිබුණේ. එතකොට මේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකයෝ 4 දෙනෙක් මේ මොහොත වෙනකොටත් කටයුතු කරමින් හිටියා. ඒ අය අතරට තව අයෙක් පත් කරලා ඒ පත් කිරීමේ වගකීම තිබෙන්නේ වර්තමාන අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහත්මයා යටතේ. ඒ අනුව තවත් විනිසුරුවරයෙක් ඒ සඳහා පත් කරලා පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් විදිහට මේ විනිසුරු මඩුල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. මේ නඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. හැබැයි සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා මේ නඩුව කැඳවපු වෙලාවේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් වෙනුවට එදා මේ නඩුව විභාගයට ගත්තේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. ඒ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මේ තීන්දුව ලබා දුන්නු මීට පෙර කටයුතු කරපු විනිසුරු ශිරාන් ගුණරත්න ඒ වගේම අචල වෙංගප්පුලි සහ කේ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් තිදෙනා තමයි කටයුතු කළේ. දැන් මෙතනදී සාමාන්‍ය පුරවැසියෝ විදිහට අපිට බරපතල ප්‍රශ්න කිහිපයක් මතුවෙනවා. මේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ මේ නඩුව පවත්වාගත යුතුයි ඉදිරියටත් කියලා සඳහන් කරලා නඩු තීන්දුවේ තිබෙද්දිම මේක කොහොමද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් බවට පත් වෙන්නේ නව අගවිනිසුරුවරයා පත් වුණාට පස්සේ? ඊළඟට අපිට මතුවෙන දෙවැනි ප්‍රශ්නේ තමයි මේ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මීට පෙර කටයුතු කරපු විනිසුරු යසන්ත කෝදාගොඩ මහත්මයා මේ විනිසුරු මඩුල්ලට ඇතුළත් නොවීමට හේතුව මොකක්ද කියන ප්‍රශ්නේ. මොකද ඔහු මේ මොහොත වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් නීතිමය තත්වය සහ මේ තිබෙන සම්ප්‍රදාය තමයි පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන්නු තීන්දුව සම්බන්ධයෙන්
අභියෝගයට ලක් කරන්නේ හෝ ඒ සම්බන්ධයෙන් තවදුරටත් තීන්දුවක් ගන්නේ ඊට වඩා වැඩි විනිසුරුන්ගේ සංඛ්‍යාවකින් සමන්විත විනිසුරු මඩුල්ලක් මගින්. හැබැයි එහෙම තත්ත්වයක් තිබියදී කොහොමද මේ පංචපොද්ගල විනිසුරු මඩුල්ලක් ලබා දුන්නු තීන්දුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කටයුතු ඒ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු පවත්වාගෙන යාම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් දක්වා අඩු වෙන්නේ. ඒකට බලපාපු නීතිමය හෝ පරිපාලනමය හේතුව මොකක්ද කියන එක රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට අපි දැනගන්නට ඕනි. මේ නඩුව කැඳවපු වෙලාවේ පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී මේ නඩුවට අදාළව මේ නැවේ දේශීය නියෝජිත සමාගම සඳහන් කරනවා මේ ඩොලර් මිලියන 250 ගෙවන්න ප්‍රමාණවත් ආදායමක් ප්‍රමාණවත් සම්පත් තමන්ට නොමැති බව ඔවුන් ඒක දිවුරුම් ප්‍රකාශයක් මගින් තමයි අධිකරණයට දැනුම් දෙන්නේ. එතකොට මෙහි පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටපු නීතිඥයන් ඔවුන් කියනවා මේක අධිකරණයට කරන බරපතල අපහාසයක්. ඒ නිසා ඊට අදාළව ක්‍රියාමාර්ග ගන්නට කියලා. දැන් මෙතනදී හැබැයි අධිකරණයේ ස්ථාවරය වුණේ තවදුරටත් පුද්ගලයෝ සිරගත කරනවට වඩා මේ වන්දි මුදල ලබා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ කියන එකයි ඒ වෙලාවේ අධිකරණයේ ස්ථාවරය වුණේ. ඔය කොහොම නමුත් අවසානයේදී නීතිපතිවරයාට මේ පවතින තත්ත්වයේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කරලා නඩුව 2026 ජනවාරි මාසයේ 26 වෙනිදා යලි කැඳවන්නට ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කළා. මේ සිදුවීම් දාමේ තවත් වැදගත් අධීරයකට තමයි දැන් අපි යොමු වෙන්නේ. නඩු කටයුතු ඔහොම සිද්ධ වෙන අතරේ 2025 නොවැම්බර් මාසේ 14 වෙනිදා දෙවැනි ලිපිය යොමු කරන්න ලන්ඩන් PNI ක්ලබ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා පියවර ගන්නවා. ජනාධිපතිවරයාට යොමු කරපු මේ දෙවැනි ලිපියෙන් අර පළමු ලිපියේදී සඳහන් කරලා තිබුණු අධිකරණ ක්‍රියාවලිය ගැනම තමයි සඳහන් කරලා තිබෙන්නේ. එහි ඉතා පැහැදිලිව සඳහන් වන කාරණා කිහිපයක් තිබෙනවා. දේශීය නියෝජිතයන් සහ කපිතාන්වරයා සිරගත කිරීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බව අධිකරණය පිළිගෙන තිබීම ගැන සතුටු වන බව තමයි මෙහිදී ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම වන්දි මුදල වගකීම සහ ගෙවීමේ ක්‍රමය පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ අඛණ්ඩ සහායද මේ ලිපිය මගින් ඔවුන් ඉල්ලා තිබෙනවා. දැන් ඔන්න ඔය අතරේ 2026 ජනවාරි මාසේ 26 වෙනිදා උදා වෙනවා නඩුව යලිත් කැඳවන්නට එදා දවසේදී පියවර ගන්නවා. එදත් සුපුරුදු පරිදි අර පංචපුද්ගල විනිසුරු මඩුල්ල වෙනුවට හිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තමයි. එතකොට ඒ වෙනකොට ඒ කියන්නේ ජනවාරි මාසේ 26 වෙනිදා වෙනකොට මේ අවුරුද්දේ අඩුම වශයෙන් අර මුල් තීන්දුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල දුන්නු තීන්දුව අනුව අවම වශයෙන් ඩොලර් මිලියන 500ක්වත් ගෙවලා අවසන් කරලා තිබෙන්නට ඕනේ. බරපතල විදිහට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු නියෝගය ඔවුන් ක්‍රියාත්මක නොකර තමන්ට කැමති දේ ඔවුන්ගේ පැත්තෙන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ නඩුව කැඳවපු පහුගිය ජනවාරි මාසයේ 26 වෙනිදා නීතිපතිවරයා විසින් සඳහන් කරනවා පෞද්ගලික පාර්ශව සමග වන්දි මුදල සහ ගෙවීමේ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අධිකරණයේ අවසර ඉල්ලා මෝසමක් ඉදිරිපත් කරන්නට පියවර ගන්න බව. ඔබට මතක ඇති මේ රක්ෂණ සමාගම තමන්ගේ ලිපිය මගිනුත් මෙවැනිම මේ හා සමානම ඉල්ලීමක් සිද්ධ කරලා තිබුණා. ඉතින් මේ අපි දන්නේ ඒ ඉල්ලීම මත පදනම්වද මේ යෝජනාව මේ මෝසම ඉදිරිපත් කළේ එහෙමත් නැත්නම් වෙනින් ඉල්ලීමක් මත පදනම්වද කියලා. ඒක ඔබේ දැනුම අනුව තීරණය ඔබ සතුයි. අපි එතනින් එහාට ඒ ගැන සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඔය අතරේ තවත් වැදගත් දෙයක් මේ ජනවාරි මාසයේ 26 වෙනිදා වෙනවා. මේ නඩුව මෙතනින් එහාට පවත්වා නොගෙන යන්නට ඒ කියන්නේ නඩු විභාගය සම්පූර්ණයෙන් අවසන් කරන්නට අධිකරණය තීරණය කරනවා. මේක එක්තරා ආකාරයකට ප්‍රශ්නකාරී තත්වයක්. මොකද ඔබට මතක ඇති මම මේ කතාව ආරම්භෙදිම කිව්වා පංචපුද්ගල විනිසුරු මඩුල්ල මේ මූලික අයිතිවාසිකම් වලට අදාළ මේ පෙත්සමට අදාළ තීන්දුව ලබා දෙද්දී ඔවුන් ඉතා පැහැදිලිව සඳහන් කළා මේ නඩුවට අදාළ වන්දි ගෙවීමේ ලබා ගැනීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කරන්න ඒවා නිසි පරිදි මෙහි හානි වූ පුද්ගලයන් අතර බෙදා හැරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න ඒ වගේම හානි වුණු පරිසර පද්ධතීන් ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලින් සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න වගේම මේ සම්බන්ධයෙන් යම් ආකාරයක
දූෂණ සිදුවීම් වෙලා තිබෙනවා නම් වංචා වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරන විමර්ශන පිළිබඳව නිරන්තරයෙන්ම ප්‍රගතිය දැනුම් දෙන්න මේ ආදී වූ කාරණා මේ නඩු තීන්දුව ක්‍රියාත්මක වීම සම්බන්ධ වූ කාරණා පිළිබඳව තවදුරටත් කටයුතු කිරීමේ අරමුණින් මේ නඩුව දිගින් දිගටම පවත්වා ගත යුතුයි කියලා. එහි අවසානයේ තෙක්. හැබැයි එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දීලා තිබියදීත් මේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පහුගිය ජනවාරි මාසයේ 26 වෙනිදා මේ නඩුව අවසන් කරන්න තීරණය කරනවා. ඉතින් ඕක තමයි මේ මොහොතේ තිබෙන තත්වය එක්ස්ප්‍රස් පර්ල් මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ. මෙතන තවත් වැදගත් කාරණයක් ඔබට මතක් කරන්නට ඕනේ. ඒක තමයි ඔබට මතක ඇති මම කිව්වා මේ ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල කියන අර පළමු තීන්දුවේදී ඔවුන් ඉතා පැහැදිලිව සඳහන් කළා මේ එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම කියලා ආයතනයක් ස්ථාපිත කරන්නට කියලා. හැබැයි මේ වන්දි කොමිසමත් එක්තරා ආකාරයකට අඩාල වුණා කියලා තමයි අපේ තොරතුරු හොයා බැලීම් වලදී වාර්තා වුණේ. අපි කරපු හොයා බැලීම් වලට අනුව මේ වන්දි කොමිසම ස්ථාපිත කරාට පස්සේ මේ කොමිසමේ සභාපතිවරයාට තීන්දුවේ අධිකරණ පිටපතක් ලබා ගැනීමටවත් නැවත නැවත ඉල්ලීම් සිද්ධ කරන්න වුණා කියලා තමයි දැනගන්නට තිබෙන්නේ. ඒ වගේම අවශ්‍ය පත්කිරීම් පිළිබඳ නිල දැනුම් දීම ප්‍රමාද වෙලා තිබෙනවා. අවශ්‍ය ලේඛන සහ කාර්යාල පහසුකම් ලබා ගැනීම, නීතිමය පැහැදිලි කිරීම සහ පරිපාලන සහාය නොලැබුණු බවටත් යම් යම් පාර්ශවවලින් චෝදනා තිබෙනවා. දැන් මෙතනදී බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිහිට වූ කොමිසමකට අදාළව තීන්දුවේ පිටපත ලබා ගැනීමේ සිට එහි අවශ්‍ය යටිතල පහසුකම් ලබා ගැනීම දක්වා කටයුතු කොහොමද අඩාල වුණේ? ඒක කාගේ හරි බලපෑමක් නිසා වුණාද? එහෙම නැත්නම් ඒකද ලංකාවේ තිබෙන සැබෑ තත්වය? දැන් මේ නඩුව අවසන් කරන්නට අධිකරණය තීන්දුව කිරීමත් එක්ක අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි දැන් මේ නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා ඉතා පැහැදිලිවම ඩොලර් බිලියනයක මුදලක් ලංකාවට මෙහි වන්දි වශයෙන් ගෙවිය යුතුයි කියලා. හැබැයි මේ මොහොත වෙනකොට ඒ කියන්නේ මම කියන්නේ මේ 2026 ජනවාරි මාසේ 26 වෙනිදා වෙනකොට අදාළ සමාගම ගෙවලා තිබුණේ ඩොලර් මිලියනයක මුදලක් පමණයි. ඉතින් එතකොට දැන් මේ නඩුව අවසන් කරන්න තීරණය කිරීමත් එක්ක මොකක්ද ඉදිරියේදී අර ඩොලර් බිලියනයක මුදල අය කර ගැනීම සම්බන්ධයෙන් තිබෙන තත්වය? මේ වන්දි මුදල අහිමිවීමත් එක්ක එක් පැත්තකින් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් පීඩාවට පත්වුණු ජනතාවට වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටවීමේ ක්‍රියාවලිය අඩාල වෙනවා. අනිත් පැත්තෙන් ලංකාවේ සමුද්‍රීය පද්ධතියට සිදුවුණු හානිය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගන්නට තිබෙන ඉතා විශාල මුදලක් ලංකාවට අහිමි වෙනවා. මේක ඛේදනීය තත්වයක්. දැන් තත්වය ඔහොම තියෙද්දී නාගානන්ද කොඩිතුවක්කු මහතා ප්‍රමුඛ විනිවිද පදනම විසින් පසුගිය දවසක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉතාම සුවිශේෂී පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. මේ පැමිණිල්ලේ සඳහන් වෙන්නේ මේ ආකාරයෙන්. එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනයේ වින්දිතයන්ට ඇමරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් නියම කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුව නිෂ්ප්‍රභ කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක සහ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් නිල බලය අයුතු ලෙස භාවිත කළ බවට එල්ල කරන චෝදනාවයි යනුවෙන්. අපි තවදුරටත් මේ චෝදනාව ඔබට සඳහන් කරන්න කැමති මේ ඉදිරිපත් කරලා තිබෙන චෝදනාවට අදාළ කරුණු ඒ අනුව අපි උපුටා දක්වනවා එහි තවදුරටත් එහි අදාළ අන්තර්ගත කාරණා කිහිපයක්. මෙය වර්තමාන විධායක ජනාධිපති අනුර දිසානායකට සහ අගවිනිසුරු පද්මන් සූරසේනට එරෙහිව අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බරපතල පැමිණිල්ලකි. මෙම පැමිණිල්ලට සහාය වන ස්වාධීන හා විශ්වසනීය සාක්ෂි කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එම සාක්ෂි මගින් එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර ව්‍යසනයට වගකව යුතු නෞකා සමාගමට නීති විරෝධී ප්‍රතිලාභයක් ලබා දීමේ අරමුණින් ඔවුන් විසින් දරුණු ලබන අදාළ නිල තනතුරු අයුතු ලෙස භාවිත කිරීමක් ලෙස සැලකිය හැකි නීති විරෝධී ක්‍රියාවන් සිදු කර ඇති බව පෙන්නුම් කරන බවට චෝදනා කෙරේ.
එවැනි හැසිරීමක් සනාත වූහොත් එය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 111 වැනි වගන්තයේ අර්ථය යටතේ දූෂණ ක්‍රියාවක් බවට පත්විය හැකිය. එබැවින් විධායක ජනාධිපති අනුර දිසානායක සහ අගවිනිසුරු පද්මන් සූරසේන විසින් සිදු කළ බවට චෝදනා කරන නිල බලය අයතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී හා විශ්වසනීය විමර්ශනයක් පවත්වන ලෙසත් එම විමර්ශනයේදී අනාවරණය වන සාක්ෂි සහ අදාළ නීතිය අනුව අවශ්‍යයයි තීරණය වන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් කොමිෂන් සභාවෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිනු ලැබේ යනුවෙන් තමයි මේ පැමිණිල්ලේ සඳහන් වෙන්නේ විනිවිද පදනම් විසින් පසුගියදා අල්ලාස් කොමිසමට ලබා දුන්නු පැමිණිල්ලේ. ෆෙයා කමෙන්ට්ස් නැමැති ලන්ඩනය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන තවත් මාධ්‍ය ඒජන්සියක් විසිනුත් අල්ලාස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගිය දවසක තවත් පැමිණිල්ලක් මේ සිදුවීම හා සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබුණා. අපි කැමති එහි තොරතුරුත් ඔබත් එක්ක බෙදා හදා ගන්නට මේ මොහොතේදී යනු එහි සඳහන් කරන්නේ කොළඹ 7/64 වෝඩ් ප්ලේස් හි පිහිටි නිවාස සංකීර්ණයේ දීපලක් අගවිනිසුරුවරයාගේ ආශ්‍රිතයෙකුට මාරු වී තිබේද එහි වටිනාකම සහ මිලදී ගැනීමේ මුදල් ප්‍රකාශ නීත්‍යානුකූල ආදායමට ගැලපෙනවාද යන්න පරීක්ෂා කරන ලෙස තමයි මේ පැමිණිල්ල මගින් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අනුව මේ මොහොත වනකොට ජනාධිපතිවරයාට සහ අගවිනිසුරුවරයාට ඉලක්ක කරගනිමින් පැමිණිලි දෙකක් අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ පළවෙනි වතාවට තමයි ධූරය දරමින් ඉන්න ජනාධිපතිවරයෙක්ට සහ ධූරය දරමින් ඉන්න අගවිනිසුරුවරයෙක් ඉලක්ක කරගෙන අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මේ විමර්ශන ඉතාම ස්වාධීනව අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ අපි දන්නවා රුපියල් 10,000ක අල්ලසක් ගත්තත් අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් ඉතාම ස්වාධීනව විමර්ශන කරලා මාධ්‍යට ඒ සම්බන්ධයෙන් වාර්තා කරලා එහෙම විමර්ශනයක් අපි කරමින් ඉන්නවා කියලා මාධ්‍යට වාර්තා කරලා ඉතාම හොඳින් මේ දැනුවත් කිරීම සිද්ධ කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ගැනත් අපිව දැනුවත් කරાવી කියලා අල්ලාසෝ දූෂණ චෝදනා කොමිසම ඉදිරියේදී හෝ ඉතින් ඇත්ත වශයෙන්ම රටේ පුරවැසියෝ විදිහට මේ කාරණය ගැන තවදුරටත් අවධානයෙන් සිටීම ඔබ අප සතු යුතුයකමක් විදිහට අපි දකින්නේ. මොකද මේක ලංකාවට හිමි විය යුතු මුදලක්. ඒ වගේම කෝටි මේක රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් කෝටි 33000කට ආසන්න මුදලක්. ඉතින් මේ මුදල ලංකාවට අහිමි කළේ කවුද? ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණේ ගැන අවධානයෙන් සිටීම අප හැමගේම යුතුයකමක් කියලා අපි හිතන්නේ. ඔබට දැන් පුළුවන් මේ අපි නොකියුවට මේ සිදුවීම් වල පූර්වාපර සංදි ගලප ගන්නට. එහෙමනම් අපි අදට ඔබෙන් සමුගන්නවා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඔබේ අදහස් අපිත් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.